SPF 50 සහ SPF 30 අතර වෙනස 100%යි. SPF කියන්නේ sun protective factor. මේක UVB rays වලින් සම කොච්චර හොඳට ආරක්ෂා කරනවද කියලා බලන නිම්මක්. SPF 30 එකකින් UVB rays 97%ක් පමණ බ්ලොක් කරනවා. SPF 50 එකකින් බ්ලොක් කරන්නේ 98%ක් පමණ. ඒ කියන්නේ SPF 50 එකෙන් ලැබෙන්නේ පොඩි අමතර ආරක්ෂාවක් විතරයි. ඒ නිසා SPF 30 එකට වඩා SPF 50 එක දෙගුණයක් බලවත් කියලා සමහරු කියන එක වැරදි. ඉතින් කවදද SPF 30? කවදද SPF 50? ඔයා දවසේ වැඩිපුර වේලාවක් ඉන්නේ ඔෆිස් එකක් ඇතුලේ නම්, එහෙමත් නැත්නම් ගේ ඇතුලේ නම්, නිවැරදිව භාවිතා කරන broad spectrum SPF 30 එකක් බොහෝ වෙලාවට ප්‍රමාණවත්. හැබැයි ඔබ දිගු වේලාවක් එලිමහනේ ඉන්නවා නම්, බීච් එකට යනවා නම්, ස්පෝර්ට්ස් කරනවා නම්, එහෙමත් නැත්නම් ඉක්මනට සන්බර්න් වෙන ස්කින් එකක් නම් තියෙන්නේ, SPF 50 එකක් වඩා හොඳ තේරීමක් වෙන්න පුළුවන්. මතක තියාගන්න, සන්ස්ක්‍රීන් එකේ අංකයට වඩා වැදගත් වෙන්නේ ඒක ප්‍රමාණවත් ලෙස ගාන එක, බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් වෙන එක සහ පැය 2කට සැරයක් රීඇප්ලයි කරන එක. සයන්ටිෆික් විදිහට ස්කින් කෙයාර් ගැන දැනගන්න ෆලෝ කරන්න. I'm Dr. Dula.